මේ කො නේ මොකද්ද? අරයානේ අරයා. මොන කොරේද? කොරේක් නෙවෙයි. චූටි අය කො. මේ රමණි මේ. උඹ දැන් ඔය චූටි අය ගාගෙන කාවද හොයන්න කියපන්. වෙන කාවද ඉතින් මේ ගෙදර ඉන්න චූටි අයව තමයි මං හොයන්නේ. මේ ගෙදර ඉන්නේ මමයි මගේ ළමයි දෙන්නයි මගේ මහත්තයයි. මගේ මහත්තයා. ඉතින් හරියා තමයි. කොහොනේ මං මේ ගෙදර ඉන්න කොයි බලේකවත් එයා මෙහෙ නෑනේ. ඒ ඉස්සර නම් එහෙම නෑ අප්පා. ඉස්කෝලේ යන කාලේ අපි එකටමයි හිටියේ. ඉස්කෝලේ යන කාලේ ඕ ඉස්සර ඉස්කෝලේ ගියේ එකටමනේ. චූටි අම්මාව එක්කන් යනවා එක්කන් එනවා ළඟ තියම් පරිස්සම් කරේ. හරියට නිකන් මේ කුකුල් කොටුවක් බලාගෙන නරියෙක්. මේ කොහෙද? ගමනක් ගියා. දැන් මේද? දන්නේ නැහැ. මට හිතුණා හැබැයි. මොකද හිතුනේ? ඔයාගේ චූටි අයියාගේ එහෙම ලොකු සම්බන්ධයක් නැහනේ. ඒකනේ ඉතින් චූටි අයියා යන තැනක් දන්නේ, එන වෙලාවක් දන්නේ, මුකුත් දන්නේ නැහනේ. හරි ඉතින් එහෙම තමයි. එයාව එහෙම ලේසියෙන් කාටවත් සැටිස් කරන්න බෑ තමයි. මොකද්ද කරන්න බැරි? සතුටු කරන්න බෑ. රමණි මේ උඹ මගෙන් හොඳ කුණුහරුපයක් අහගන්න තෝ මෙතනින් ඵලයන්. ආව මෙතන සතුටු කරන්න හැටි කියලා දෙන්න මට. මේ චූටියට කියන්න කොහෙනම් මං ඇවිල්ලා ගියා කියලා. අඩුතර මේ කහලවත් එයා සතුටු වෙයිනේ. උඹ මෙතනින් යනවද නැද්ද? හා රමණියෝ උඹ මගෙන් ළඟදීම කනවා දැනගනින්. අපුතෙන්කෝ